කෙනෙක් වෙන්න අපිට තියෙන්න ඕන සුදුසුකම් ඇසිස්ටන්ට් ලෙක්චරර් කෙනෙක් වෙන්න. අන්න ඒ වගේ ප්‍රශ්න වලට මම හිතනවා මේ වීඩියෝ එක හරි. අද අපි කතා කරමු කොහොමද කතිකාචාර්ය කෙනෙක් වීමේ වීඩියෝ මාලාවේ දෙවෙනි එපිසෝඩ් එක. අද අපි කතා කරන්නේ who is a lecturer. ඒ වගේම දෙවෙනි එක ලෙක්චර් කෙනෙක්ට තියෙන responsibilities and role එක යාගේ. ඒ වගේම තමයි ලෙක්චර් කෙනෙක් වීමේ වැදගත්කම සහ ලෙක්චර් කෙනෙක්ට සාමාන්‍ය මාසිකව ලැබෙන ආදායම නැත්නම් අපි කියන වැටුප. එහෙනම් අපි වීඩියෝ එකට යමු. පළවෙනි එක තමයි who is a lecturer. කවුද මේ කතිකාචාර්ය කෙනෙක් කියලා කියන්නේ? සාමාන්‍යයෙන් පාසලක උගන්වන ගුරුවරයෙක් වගේ නෙවෙයි ලෙක්චරර් කෙනෙක් කියලා කියන්නේ. මෙයා උගන්වන්නේ පාසලක නෙවෙයි. මෙයා උසස් අධ්‍යාපන ආයතනවල. සාමාන්‍යයෙන් යුනිවර්සිටි ඒ වගේම උසස් අධ්‍යාපන ආයතන තියෙනවනේ. එන්නේ වගේ තමයි මෙන්න මේ ලෙක්චර් උගන්වන්නේ. ඒ වගේම තමයි මේ ලෙක්චර් කෙනෙක් කියලා කියන්නේ සාමාන්‍ය පාසලේ උගන්වන ක්‍රයිටීරියා වලට උගන්වන කෙනෙක් නෙවෙයි. සාමාන්‍ය විභාග ඉලක්ක කරගෙන උගන්වන්නේ නැහැ. සාමාන්‍යයෙන් ළමයෙක්ට මනා මාර්ගෝපදේශයක් දෙන කෙනෙක් තමයි ලෙක්චරර් කෙනෙක් කියන්නේ. ඒ වගේම ලෙක්චරර් කෙනෙක් වෙන දේ නැත්නම් අපි ලෙක්චර් කෙනෙක් වෙනවා කියලා කියන්නේ එයාගේ දැනුම, පරේක්ෂණ බුද්ධිය, අත්දැකීම්, සුදුසුකම් මත එයාගේ දූරාවලියක් තියෙනවා. ඒ දූරාවලියම තමයි ලෙක්චර් කෙනෙක් වීමේ දූරාවලිය සෑදිලා තියෙන්නේ. පළවෙනි එක තමයි ප්‍රොබේෂනරි ලෙක්චර්. අපි ඕනම කෙනෙක් ලෙක්චර් කෙනෙක් කියන්නේ පළවෙනිම තැන තමයි ආධුනික කතිකාචාර්ය. ආධුනික කතිකාචාර්ය අවුරුදු 3ක් පමණ කාලයක් ඉන්න වෙනවා. ඊළඟට තමයි ලෙක්චරර් කෙනෙක් වෙන්නේ. දෙවෙනි අවස්ථාව. ඊළඟට අපි කියන සීනියර් ලෙක්චරර් නැත්නම් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය. ඉතින් මෙන්න මේ කාලය තුල එයා PhD එක කරනවා නම් නැත්නම් Doctor of Philosophy PhD එක කරනවා නම් එයාට ආචාර්ය උපාධිය සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉතින් සීනියර් ලෙක්චර් කෙනෙක් වෙනකන් ඉන්න ඕනේ නැහැ. එයා ආධුනික කතිකාචාර්ය වෙලා ඉද්දිත් පුළුවන් PhD එක කරන්න. ඊළඟට අපි කියනවා සීනියර් ලෙක්චර් ගෙන් පස්සේ ඇසෝසියේට් ප්‍රොෆෙසර් සහාය මහාචාර්ය. ඒකෙන් පස්සේ අපි කියනවා සීනියර් ප්‍රොෆෙසර්. ඉතින් මෙන්න මේ විදිහට තමයි දූරාවලිය යන්නේ. ඉතින් මේ ප්‍රොෆෙසර් කියලා කියන්නේ සාමාන්‍යයෙන් পদවියක්. ඒ পদවිය ලබා ගන්න අවශ්‍යතා සම්පූර්ණ කරලා තිබ්බොතින් යාට මහාචාර්ය পদවිය ලබා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි දූරාවලිය සෑදෙන්නේ. අපි දෙවෙනි එකට යමු. significant. මොකද්ද මේ තියෙන වැදගත්කම? ඇත්තටම අපි වගේ ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වල මිනිස්සු මනින්නේ මිනිස්සු හඳුනාගන්නේ යාළගේ ප්‍රොෆෙෂන්ස් නැත්නම් අපි යාගේ රැකියාව මත. ඇත්තටම කතිකාචාර්යවරයෙක් ලෙක්චරර් කෙනෙක් කියන රැකියාව කරන්න ලැබෙන එක කාගේ කරන්න ලැබීම හැම කෙනාගේම ඩ්‍රීම් එකක් වෙන්න පුළුවන්. නමුත් 100ට එක්කෙනෙක්ටවත් ලැබෙන්නේ නැති chance එකක්. එහෙනම් ගොඩක් අමාරුයි ලෙක්චරර් කෙනෙක් වෙන ගවර්න්මන්ට් යුනිවර්සිටි එකේ. ඉතින් ඒ වගේ එකක් ලැබුණට පස්සේ යාගේ ජීවිතේ ගොඩක් වටිනාකමක් දෙන්න පුළුවන් ඒ ජීවිතේ. ඉතින් බැලුවට පස්සේ ඒක තමයි ලොකුම වැදගත්කම. ඒ වගේම තමයි තව ඉන්ටර්නැෂනල් විදියට කමියුනිකේට් කරන්න පුළුවන්. එයා රිසර්ච් සම්බන්ධව ඉන්ටරෙස්ට් නම් රිසර්ච් සම්බන්ධයෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඇකඩමික් ෆීල්ඩ් එකේ ඉස්සරහටම යන්න පුළුවන් රැකියාවක් තියෙනවා නම් ඒක තමයි ලෙක්චර් කෙනෙක් වීම. අංක 3. මොනවාද තියෙන roles and මොනවාද තියෙන responsibilities? ඇත්තටම කිව්වොත් පළවෙනි එක තමයි මෙයා නැත්නම් ලෙක්චර් කියලා කියන්නේ පාසලේ ගුරුවරයෙක් නෙවෙයි. මෙයා සංසන්දනය කරන්නේ ගනුදෙනු කරන්නේ 6 නැත්නම් අපි කියනවා උසස් අධ්‍යාපනයේ නිරත වෙලා ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ක. එයාලට ඇත්තටම මඟ පෙන්වීමක් තමයි කරන්න ඕනේ. අර කියන්නේ එක්සෑම් එකට ගොඩ යන විදිය කියලා දෙන එක නෙවෙයි. එයාලට ලොකු මඟ පෙන්වීමක් දෙන්න ඕනේ. පළවෙනි එක තමයි හොඳ සබ්ජෙක්ට් නොලෙජ් එකක් තියාගන්න ඕනේ. පළවෙනි. දෙක තමයි අප්ඩේටඩ් සබ්ජෙක්ට් නොලෙජ් එකක් වෙන්න ඕනේ. තුන්වෙනි එක ළමයිට හොඳ මඟ පෙන්වීමක් ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි එයා රිසර්ච් සම්බන්ධව ලොකු අධ්‍යයනයක් කරන්න ඕනේ. ඒ වගේම සමාජයේ තියෙන ප්‍රශ්න ගැන කතා කරලා ඒවට රිසර්ච් කරලා ඒ වගේ ප්‍රොබ්ලම් සෝල්වින් කියන්නේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න අනිවාර්යයෙන්ම වගකීමක් වෙනවා. ඒ වගේම තමයි Tamanට ලැබෙන ජොබ් එකේදී Tamanට ලැබෙන ටීචින් කොච්චර කාලයක් කරන්න ඕනද ඒ කාලේ අනිවාර්යයෙන්ම ළමයිට උගන්වන්න ඕන සහ ඇසස් කියන්නේ ඇගීම් කටයුතු සේරම කරන්න ඕනේ.
ඒ වගේම විශ්වවිද්‍යාලයේ සියලුම පරිපාලනය මොන හරි පැවරුනොත් ඒවත් කරන්න ඕනේ. ඒක තමයි කතිකාචාර්යවරයෙක්ගේ තියෙන වගකීම සහ රෙස්පොන්සිබිලිටිස්. ඒ වගේම අනිවාර්යයෙන්ම මේ ඇකඩමික් ෆීල්ඩ් එකේ ඉන්නවා නම් රිසර්ච් සම්බන්ධවත් අනිවාර්යයෙන්ම ඉන්ටරෙස්ට් වෙන්න ඕනේ. ඊළඟට අපි යමු අන්තිම කාරණාවට. මොකද්ද මේ මාසිකව ලැබෙන ආදායම? මම මෙතනින් දාන්නම් මේ මාසිකව ලැබෙන ආදායමේ ෆොටෝ එකක්. මේකේ තියෙනවා ග්‍රේඩ් අනුව කොච්චර ප්‍රමාණයක් ලැබෙනවද කියලා. ගොඩක් වෙලාවට ප්‍රොබේෂනරි ලෙක්චර් එකේ ඉඳන් සීනියර් ප්‍රොෆෙසර් දක්වා තිනවා. මෙතන සීනියර් ප්‍රොෆෙසර් ගේ ආදායම දාලා නැහැ. මොකද ගොඩක් වෙලාවට ඇත්තටම කිව්වොත් මේ ගානම ලැබෙන්නේ නැහැ. ETF EPF කැපෙනවා. ඒ වගේම තමයි සීනියර් ප්‍රොෆෙසර් කියන්නේ ලොකුම මේ පදවියනේ. අපි කියන්නේ එතෙන්ට ලැබෙනකොට ගොඩක් වෙලාවට ශ්‍රී ලංකාවේ රජයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් 36ක ටැක්ස් එකක් ගහනවා. ඒ තමයි අපි නොදන්න කතාව. ඇත්තටම කවුරු හරි ලෙක්චරර් කෙනෙක් වෙන්න ආසාවෙන් බලන් ඉන්නවනම් මොකද අද අපි ලෙක්චරර් කෙනෙක් වීමේ තියෙන වීඩියෝ එක අවසන් කරනවා. මගේ දැනුමත් එක්ක මං හොයාගත්ත කරුණුත් එක්ක මේක තමයි මෙන්න මේ කරුණ ටික හදාගන්න. පළවෙනි එක තමයි ඔයා අනිවාර්යෙන්ම ප්‍රසන්ටේෂන් ස්කිල් එක හදාගන්න. ගැන්වීමේ කටයුතු ඉදිරිපත් කිරීමේ තියෙන හැකියාව හදාගන්න. දෙක තමයි හොඳ ස්කිල්ස් හදාගන්න. තුන්වෙනි එක තමයි ඔයාගේ පර්සනැලිටි එක ඩෙවලොප් කරන්න. හතරවෙනි එක තමයි ඔයා තමන්ගේ සබ්ජෙක්ට් එකේ හොඳ බ්‍රයිට් එක් වෙන්න. ඒ වගේම තමයි සබ්ජෙක්ට් එකේ හොඳ කියන්නේ අපි කියන්නේ මේ යාවත් කාලීන වෙන්න, අප්ඩේට් වෙන්න. ඒ වගේම තමයි ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න සහ අනිවාර්යයෙන්ම රිසර්ච් නොලෙජ් එක හදාගන්න. මෙන්න මේ කරුණු ටික හදාගත්තොත් ඔයාට අනිවාර්යයෙන්ම ඔය ලෙක්චර් කෙනෙක් වීමේ හීනේ කියන එක හීනයක්ම වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ලෙක්චර් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් ඊට වඩා වෙනස් ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය.